ආයිබෝවන් සුබ දවසක්. මම අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ මෙන්න මේ රසම රස ස්නැක් එකත් එක්කලා. අපිට ඒ වෙලාවට රසම රස ඉක්මනින් හදා ගන්න පුළුවන් ස්නැක් එකක් මේක. අලගෙඩියයි පරිප්පු කෝප්පයයි එක්ක හදන්නේ. ඉතින් මාත් එක්ක එකතු වෙන ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. අපි බලමු ඉස්සරහට ගිහින් කොහොමද මේ ස්නැක් එක හදාගන්න කියලා. මෙතන තියෙනවා පරිප්පු කෝප්පයක්. ඒ වගේම මම මේ ස්නැක් එක හදාගන්න ගන්නවා පාන් පිටි ටිකක්, පොඩි අලගෙඩියක්. මම මෙතන අමු මිරිස් කරල් දෙකක් අරන් තියෙනවා. මේ කොච්චි කරල් දෙක තුනකුත් අරන් තියෙනවා. මේ තියෙන්නේ පොඩි ලුණු ගෙඩි දෙකක්, කරපිංචා ඉත්තක කොළ අරන් තියෙනවා. ඒ වගේම කෑලි මිරිස් ටික අරන් තියෙනවා. මම ඉස්සරලම මේ පරිප්පු ටික හොඳට සෝදලා පොඟවලා ගන්න ඕනේ. මම විනාඩි 5ක් විතර මේ පරිප්පු ටික සෝදලා පෙඟෙන්න තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ මගේ පරිප්පු ටික. මම දැන් මේක බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් අඹර ගන්න යන්නේ. යන්තම් කෑලි හිටින විදිහට මම මේක අඹර ගන්නවා. මේ මම අඹරගත්ත පරිප්පු ටික දැන් මේ යන්තම් පොඩියට කෑලි හිටින්න අඹරගෙන තියෙන්නේ. මම දැන් මේකට එකතු කර ගන්නවා හීනියට ග්‍රේට් කරගත්තු අල ටික. මේක ග්‍රේට් කරලා ඉවර වෙලා වතුර ටිකක් දාලා සෝදලා මිරිකලා ගන්න. මොකද කහට පිපෙනවා. දැන් මම ග්‍රේට් කරගත්තු අල ටිකයි පරිප්පු ටිකයි හොඳට කලවම් කරගත්තා. මේක දැන් මම එකතු කරගන්නවා කලින් කෑලි කපලා තියාගත්තු ලුණු ටික. ඒ වගේම ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් මම කරගත්තා එකට. දැන් අපේ රස අනුව තමයි ලුණු එකතු කරගන්නේ. ලුණුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් මම ලුණු දාලා හොඳට කලවම් කරගත්තා. දැන් අපිට ටුට්ටක් රස බලන්න පුළුවන්. ලුණු මදි නම් මේ වෙලාවේ අපි ලුණු එකතු කරගන්න ඕනේ. මොකද පාන් පිටි දැම්මම පස්සේ ලුණු එකතු කරගත්තාම හොඳට ලුණු ටික විසිරලා යන්නේ නැහැ. ඒ නිසා මට ලුණු රස මදි. මම තව ලුණු ටුට්ටක් එකතු කරගන්නවා. දැන් මම මගේ පාන් පිටි ටික ටික දාලා එකතු කරගන්න හදනවා. මංගාව කෝන් පිටි නැති නිසා මම මේ පාන් පිටි දාන්නේ. ඇත්තටම මේ කෝන් පිටි ටික එකතු කරගන්න පුළුවන් නම් මේක හොඳට ක්‍රිස්පි ගතිය දෙනවා. ඔයාලා කෝන් පිටි තියෙනවා කෝන් පිටි එකතු කරගන්න. ඒ දෙකම නැත්නම් හාල් පිටි ටිකක් තියෙනවා නම් හාල් පිටි ටිකක් එකතු කරගත්තා කමක් නැහැ. මම මගේ ඉතුරු පාන් පිටි ටිකත් එකතු කරගත්තා. දැන් මම මේක හොඳට කලවම් කරගෙන ගැඹුරු තෙලේ බැද ගන්න හදන්නේ. දැන් මගේ තෙල් එක රත් වෙලා අපි දැන් එකින් එක පාත්‍රයෙන් තියනවා. දැන් මම පිටි ටික එකතු කරගත්තා බෝල හදලා. අපි එකපාරටම හැන්ද දාන්නේ. චුට්ටක් වටේට බැදිලා පාට පොඩ්ඩක් වෙනස් වෙනකොට වගේ තමයි හැන්ද දාලා අනිත් පැත්ත හරව ගන්න යන්නේ. මොකද මේ දැන් හැන්ද දැම්මොත් එහෙනම් මේක කුඩු වෙලා යන්න බලනවා. ඒ නිසා ඔය මෙහෙමම තියෙන්නැරලා ටික වෙලාවක් ටිකක් බැදෙනකොට වගේ අනිත් පැත්ත හැරෙවුවාම මේ පහසුවෙන් අපිට මේක කැඩෙන්නේ නැතුව හදා ගන්න පුළුවන්.
චුට්ට වෙලාවක් තියලා හැඳ දැම්මහම මෙහෙම හරව ගන්න පුළුවන්. වැදිලා වැඩිත් නෑ. ගින්දර අඩුවෙන් ටික වෙලාවක් මෙහෙම බෙදෙන්න අරින්න ඕන. දැන් මේ මගේ ස්නැක් ටික බෙදගෙන ඉවරයි. තේ එකක් බොන්න නම් දැන් ඉතින් සුපිරි. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලත් පරිප්පු කෝප්පයක් අලගෙඩියක් තිබුණා නම් මේ රස ස්නැක් එක හදලා රස බලන්න කියලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලට බොහොමත්ම ස්තුතියි. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා.